हम ගැලවි වැටෙනවා බං. සුදු මෙහෙ එන්නකො පොඩි වැඩක් වෙන්න. ඔයාලට මතකද මේ අර මේ අසංක එයාගේ වයිෆ් මේ ක්‍රීම් වගේ විකුණනනේ. මේ බලන්න වයිටින් ක්‍රීම් එක. මේවා වයිට්නින් ක්‍රීම් වුණාට මේ ගොඩාක් ක්‍රීම් වල බ්ලීචින් තියෙනවා. මේවා ගාලා අන්තිමට ලෙඩ හදාගන්න තමයි වෙන්නේ. මෙන්න මේ තියෙන පාට හොඳයි යන්නේ. තියෙන පාට ඕකත් පාටක් දාලා බලන්නකො අසංකගේ වයිෆ් කිරි පාටයි. මේ බලන්න බලන්න සමසික පඬිතුකමනේ හැමදේටම අසංකගේ වයිෆ් කියන එකෙන් තියන්න පුළුවන් බලන්න. අයියනේ ඔයාලට පේන්නේ නැත්තේ මේකේ ෆිල්ටර් එකක් දාලා කියලා. ගොඩක් තැන්වල තියෙන්නේ වංචාව. මොකක් හරි ක්‍රීම් එකක් හරි ගාගෙන ටිකක් සුදු වෙලා ෆිල්ටර් එකක් දාගෙන මෙයාලා කරන්නේ කිසිම ප්‍රමිතියක් නැති ක්‍රීම් ටිකක් විකුණලා අහිංසක මිනිසුන් අමාරුවේ දාන එක. ඒවයි මට වැඩක් නෑ. අසංකයගෙන් මං ක්‍රීම් එක ඕඩර් කරලා තියෙන්නේ. ගෙනාවට පස්සේ ගහන්න ඕනේ. බලන්නකො තමස්ගේ හැටි. පොඩ්ඩක් ඉන්නවක පොඩ්ඩක් පිළිවෙලකට. මිනිස්සුන්ට ප්‍රිය වෙන විදිහට. අනේ මචං මට පොඩි උදව්වක් කරපන් බං. හරින් බං මොකද ප්‍රශ්නේ? අනේ මචං මට తీරන රුපියල් 50000 දීපන්. ඒ මොකෝ බං මේ ඇයි රුපියල් 50000 කියලා නේ. අනේ මට සමාවෙන් බං උඹලගෙන් මේක හැංගුවට. මට වැඩ කරන්න දෙයක් නෑ. මගේ වයිෆ් හැම පිළිකාවක් බං. හැම ගැලවි වැටෙනවා බං. මේ ඔක්කොම අර බ්ලීචින් ක්‍රීම් හින්දා. ඇයි උඹ අපිට නොකියුවේ දැන් කොච්චර කල් වෙනවද? දැන් හැදිලා මාස 3ක් වෙනවා බං. යකෝ උඹලා දැන දෙයක්ෝ මේ අහිංසක මිනිසුන්ට ඔය ක්‍රීම් විකුණුවේ? උඹලා මම පව් කර වැඩනේ ඔය කරන්නේ. යකෝ උඹලා මේ ජරා වැඩ හින්දා මම මගේ ගෑනිත් එක්කත් මරා ගන්නවා. දැන් කමන්නේ. උඹට මං සල්ලි දෙන්න. උඹ ගිහිල්ලා උඹගේ වයිෆ්ට කරගන්න පුළුවන් දෙයක් කරගන්න. හැබැයි අදින් පස්සේ ඔය ජරාව මිනිසුන්ට විකුණන එක නවත්තපන්. මොකක්ද අනේ ඔයයි කරේ? ඔයාමනේ කිව්වේ මට මේක පාවිච්චි කරන්න කියලා. මොනක දෙන්න මෙහෙට. තාත් මේ ජරාව පාවිච්චි කරන්න ඕනේ නැහැ. එතකොට ඔයා කිව්ව මං කැතයි කියලා. ඔයා කැත නෑ මිනික. මිනිස්සු හිතන විදිහයි කැත. ස්වභාවික පාට තරම් ලස්සන පාටක් මේ කොහෙවත් නෑ. අපේ රටේ මිනිස්සුන්ගේ පාටවල් කොච්චර ලස්සනද? නිකන් ක්‍රීම් ගාගෙන සුදු වගේ සුදු වෙන්න ඕනේ නෑ. මේ ස්වභාවයෙන්ම ලැබිච්ච පාට තමයි අපිට තියෙන ලස්සනම පාට.